අපි හැමෝම හිතාගෙන ඉන්නේ කාලය කියන්නේ ගගක් වගේ එක දිගට ගලාගෙන යන දෙයක් කියලා. හැබැයි ඇත්තම කතාව කිව්වොත් අපි විශ්වාස කරන්නේ කාලය කියන දේ මේ විශ්වයේ පවතින්නේ නැහැ. ඒක අපේ මොළය ඇතුළේ නිර්මාණය වුණ මිත්‍යාවක් විතරයි. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කාලය ගෙවිලා යන එක නෙමෙයි. ඒ කාලය ඇතුළේ අපිව වෙනස් වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝකයටම තහවුරු කරපු විදිහට මේ මුළු විශ්වයටම කියලා එක පොදු ඔරලෝසුවක් නැහැ. අපි ඉන්න තත්ත්වය සහ අපේ අත්දැකීම් අනුව කාලය ගෙවෙන වේගය වෙනස් වෙනවා. සතුටින් ඉන්න දවසක් ඇසිපිය හෙලට පවාගෙන ඉවර වෙලා යද්දි දුකෙන් ඉන්න තප්පරයක් බව පැයක් වගේ දැනෙන්නේ ඒ නිසයි. එතනදී ඔරලෝසුව වැරද්දක් කරන්නේ නැහැ. ඔරලෝසුව ඒ විදිහටම ටික් ටික් ගාලා වැඩ කරනවා. වෙනස් වෙන්නේ ඔරලෝසුව නෙවෙයි අපේ අත්දැකීම්. නවීන විද්‍යාවට අනුව විශ්වයේ අතීතයේ වර්තමානයේ හෝ අනාගතයේ කියලා වෙන් කිරීමක් නැහැ. මේ හැමදේම තියෙන්නේ තොරතුරු පිළිවෙලකට හදාගන්න අපේ මොළයේ ඇතුළේ විතරයි. විශ්වය පුරාම ඇත්තටම සිද්ධ වෙන්නේ එකම එක දෙයක්. ඒ තමයි වෙනස් වීම. දේවල් චලනය වෙනවා, හැඩය වෙනස් වෙනවා, ශක්තිය ගලාගෙන යනවා. මේ වෙනස් වීම මැනගන්න අපි පාවිච්චි කරන මිම්ම තමයි කාලය. හරියට දිගමනින්න මීටරයක් පාවිච්චි කරනවා වගේ කාලය කියන්නේ හුදු මිනුම් දණ්ඩක් විතරයි. අවසානයේ අපිට ඉතුරු වෙන එකම එක ඇත්ත මේකයි. අපි හිතන්නේ අපි කාලය ඇතුලේ ජීවත් වෙනවා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. අපි හැම තප්පරයකම වෙනස් වෙන නිසා තමයි අපිට කාලය කියලා දෙයක් තියෙනවා වගේ දැනෙන්නේ. ඉතින් මේ වගේ විද්‍යාත්මක දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.